විස්සයි 26 අවුරුද්දේ ජනවාරි මාසේ සති දෙකක් ගෙවල ඉවරයි. ඇත්තටම බිස්නස් ගයිඩ් YouTube නාලිකාව තුලින් අපි ඔබට නිරන්තරයෙන් මේ ලබලා දෙන සහාය තොරතුරු කොහොමද අපේ මේ ව්‍යාපාර මේ තියෙන තැන ඉස්සරහට ගෙනියන්නේ කියන එක ගැන තමයි අපි නිරන්තරයෙන් කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ, තොරතුරු ඔබට ලබලා දෙන්නේ. ඇත්තටම දැන් අර පහුගිය වීඩියෝ දෙකේදී මම ඊටාම පැහැදිලිව සඳහන් කරා ඇයි සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අපේක්ෂිත අලවිය ගන්න බැරි. එහෙම නැත්නම් ඉලක්කයක් හදනවා අපි මෙච්චරක් සේල් එකක් කරනවා කියලා. නමුත් ඒ ව්‍යාපාරවලට භාණ්ඩ හා සේවා වෙළඳපොලේ අපේක්ෂා කරන මට්ටමට අලවිය කරගන්න බෑ. මේ අලවිය කොහොම මේක නිකන් ගන්න එපා. අලවිය කියලා කියන්නේ අපි ප්‍රොඩක්ටිව් සේල් එක. අලවියක් කරන්නට ඕන. අලවියට අපේක්ෂිත ආදායම ආයතනයට ලැබෙන්නට ඕන. ඊට පස්සේ නැවත ඒ ආයතනයේ අපි මිලදී ගත්ත එක නැවත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් මේක සයිකල් එකක් වගේ ක්‍රියාත්මක වෙන්නට ඕන. යම් කෙනෙක් හිතන්න පුළුවන් හොඳයි මගේ ස්ටොක් එක මෙච්චර තිබුණා ලක්ෂ 10ක මම ඒක ඔක්කොම එක තැනකට දුන්නා බිල් ටිකක් වටුණා ඒක තමයි අලවිය කියලා. ඒක අලවිය නෙමෙයි. ඒක කිසිදු වටිනාකමක් ඇති වැඩක් නෙවෙයි. ඒ නිසා මම අද මේ වීඩියෝවෙන් කෙටි වීඩියෝවෙන් ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ව්‍යාපාරයක බිස්නස් ෆන්ක්ෂන් වල ව්‍යාපාරික ශ්‍රිතවල විවිධ අංශ අපි දන්නවා අංශ කීපයක් තියෙනවා. ඒ වගේ ඇයි මේ අලවි සහ විකුණුම් කියන ෆන්ක්ෂන් එක ඉතා වැදගත් වෙන්නේ කියන කාරණය මම ඔබට ඉතා පැහැදිලිව කියනවා. ඇත්තටම මම මේ කතා කරන ගොඩක් දේවල් පොතපතේ නැත්තම් මේ න්‍යායාත්මක කරුණු වලට ගොනු වෙලා නෙවෙයි මම කරන්නේ. ප්‍රායෝගිකව සුළුවා මධ්‍ය පරිමාණ මේ ව්‍යවසායකින් එක්ක කාලයක් වැඩ කරමින් වැඩ කරලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා මමත් පොතපත පරිශීලනය කරලා ලබාගත් දැනුම තමයි මම ඔබට ෂෙයා කරන්නේ. එතකොට අපි ගමු මොනවද ව්‍යාපාරික දෙන ප්‍රධාන ශ්‍රිත ෆන්ක්ෂන් නැත්තම් ඒරියා අපි වම් මොනවද? සමහරු කියන ගිණුම් කරන කටයුතු කරන්නට ඕන. HR, accountancy, HR, research and development, production, administration, ICT තොරතුරු තාක්ෂණය මේ වගේ තව ඉතින් ගොඩාරියක් ෆන්ක්ෂන් අපි අඳුර ගන්න ව්‍යාපාරයක. ගත්තොත් අර ටිකක් ලොකු ස්ට්‍රක්චර් එකක් තියෙන හරියට ආයතනයක තීන්දුව తీරන ගන්න මධ්‍ය විශාල පරිමාණ ආයතනයක නම් මේක මේ හයරාකි එක මේ කියන බල ව්‍යුහය එයාලා කොලයකට අරගෙන ඒක ඩිස්ප්ලේ කරලා තියෙනවා ආයතන නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. ඒකේ යටතේ තමයි ඒ කියන ක්‍රමවේදයට තමයි යාළගේ තීන්දුව తీරන වගවීම් ව්‍යාපාරයට දෙන දායකත්වය සේවක බදවා ගැනීම ගිණුම් කරන කටයුතු විගණනය ඔඩිටිං මේ ඔක්කොම කරන්නේ. ඒතර මේ කියපු ෆන්ක්ෂන් 5-6ට අමතරව තමයි මම මේ කතා කරන ප්‍රධාන ෆන්ක්ෂන් එක ගැන කතා කරන්නේ. ඒ මොකක්ද? ඒක තමයි අලෙවි සහ විකුණුම්. මාකටිං ඇන්ඩ් සේල්ස්. ඒතර මාකටිං ඇන්ඩ් සේල්ස් කිව්වට පස්සේ ඇත්තටම ගොඩක් ව්‍යාපාර හිමිකරුවෝ ඒක සුළුවා මධ්‍ය පරිමාණවල තියෙන විශේෂ ලක්ෂණයක් මේ මාකටිං සේල්ස් වලට එච්චර ලොකු උනන්දුවක් බරක් එහෙම නැත්නම් ඒක වැදගත් කියලා කල්පනා කරන ප්‍රමාණය අඩු අය තමයි අපිට පුණ ගහලා තියෙන්නේ. ඔබ එහෙම නොවෙන්නට පුළුවන්. ඔබ ඊටාම හොඳ දක්ෂ අලෙවිකරුවෙක්. හොඳ විකුණුම්කරුවෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ ආයතනයේ භාණ්ඩ හා සේවා ඔබ අපේක්ෂා කරන වෙළඳපොළ තුල ඵලදායි අලවියක් කරා රැගෙන යන්නට ප්‍රොඩක්ටිව් සේල් එකක් ඵලදායි අලවියක්. ඒතර විකුණුම් ප්‍රවර්ධනය විවිධ ක්‍රමවිධි අපි පාවිච්චි කරනවා. අලවි ප්‍රවර්ධන විවිධ ක්‍රමවිධි අපි පාවිච්චි කරනවා. ඒ නිසා මේ මාකටිං ඇන්ඩ් සේල්ස් කියන ෆන්ක්ෂන් එක ඇත්තටම ගත්තොත් විශ්වවිද්‍යාලවලත් මාකටිං ගැන උගන්වනවා. අලෙවිකරණය ගැන උගන්වනවා. අලෙවිකරණ න්‍යායන් ගැන උගන්වනවා. අලෙවිකරණ ක්‍රමවේද ගැන උගන්වනවා. හැබැයි මේ ඩුව අලෙවිකරුවා භාණ්ඩ හා සේවා අලෙවිකරන්න තුල තිබිය යුතු විනය, දක්ෂකම, සංයමය, ඉදිරිපත් කිරීම, පෞරුෂත්වය, පිරිසුදුකම මේවා කතා කරන්නේ නැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. මොකද මම මේ කතා කරන විකුණුම් කියන එක තමයි අතර ගන්නේ අලෙවිකරණ කියන එකට වඩා. මොකද අලෙවිකරණ කියන එකත් මම දැන් බෙදනවා මේකට අනිත් පැත්තට. අර ගිණුම් කරන
මානව සම්පත් HR ICT ප්‍රොඩක්ෂන් රිසර්ච් කියන පැත්තට මම දානවා මාකටිං විකුණුම් කරන කියන කෑල්ල. මං ගන්න අලෙවිකරණ කියන ඒ පටු සීමා විතර. ඒක පටු නෑ ඒක. ඒක කුඩයි. ඒක ගැන හරි ව්‍යාප්තියක්, හරි අධ්‍යයනයක්, හරි අඳුනා ගැනීමක් ව්‍යාපාර තුර කළ නැති නිසා තමයි මම මේ වීඩියෝෙන් ඔබට මේ තොරතුරු දෙන්නේ. මොකද මම දිගින් දිගටම විකුණුම් කරුවෙක්. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ප්‍රවර්ධනය කරන්න සේල්ස් චැනල් බිස්නස් චැනල් නැත්තම් අපි කියන්නේ එක එක වර්ගයේ ව්‍යාපාරයේ ඒ භාණ්ඩ සේවා ගෙන යන අපි කියන්නේ ඒ කියන ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කරලා ඒවා යම් ප්‍රමාණයකට වර්ධනය කරලා ආයතන වලට ලබලා දීලා ඒ වගේම පැවති විකුණුම් සහ අලුතෙන් ඉලක්කගත විකුණුම් වල අතර තියෙන ඒ ගැප් එක අඩු කරන්න දිගටම කටයුතු කරන එක තමයි මගේ ඇත්තටම ප්‍රධාන වෘත්ති විදිහට මම අවුරුදු 25ක් 30ක් කරගෙන යන්නේ. ඒ නිසා මේ විකුණුම් කියන ශාස්ත්‍රයට විශ්වවිද්‍යාල වලින් ගොඩක් අය එන්නේ නැහැ. එයාලා කොහොමද බයයි මේකට. වෙනත් අය එන්නෙත් නැහැ. විකුණුම් වලට වැටෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මේක මේ නරක අදහසක් නෙවෙයි. නමුත් මතය තමයි වෙන මොකුත් කරගන්න බැරි කෙනෙක් විකුණුම් වලට එනවා කියලා. සේල්ස් රෙප්‍රසන්ටේටිව් විකුණුම් අලෙවි නියෝජිත කියයි, සේල්ස් එක්සිකියුටිව් කියයි, නැත්නම් ඒකට මාකටිං කියලා කියනවා. නමුත් අපි සේල්ස් තමයි කතා කරන්නේ. සේල්ස් මැනේජර්, සේල්ස් DGM මේව ගියාම ඇත්තටම ගත්තොත් ගොඩක් ආයතන වල මේ සේල්ස් කියන එකට දෙන ඉඩකඩ අවමයි. වැඩ කරන සේල්ස් ටීම් එකට, සේල්ස් ෆෝස් එකට ඇගීම්, ප්‍රවර්ධන, දිරිදීමනා, හරියට රැකියාව ඩිටර්මයින් අඳුන්ලා දෙන එක, අපි කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක, රැකියාව විස්තරය, නැත්තම් ඒ ගන්න කෙනාගේ ජොබ් ස්පෙસિෆිකේෂන්, රැකියාව පිරිවිතරය, ඔහු තුළ තිබෙන සුදුසුකම් මේවා ටිකක් ටිකක් හරියට මේ අඳුනාගෙන නැහැ. අඳුනා ගන්න ටිකක් වෙහෙසනවා මදි. මොකද ව්‍යාපාරයේ කල්පනා කරනවා ඕවා ඉතින් කොහොමත් පුළුවන්. හොඳ බඩුවක් හැදුවොත් විකුණන්න පුළුවන්. හොඳ භාණ්ඩයක් හැදුවොත් ඉල්ලුම තියෙනවා. අපට විකුණන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. අද වෙළඳපොලේ විකිණීම කියන එක ඊ타මත්ම කම්පිටිටිව් තරගකාරී. ඒකට ඔබට ඊටාම හොඳ දියුණු කරපු දක්ෂතාවයේ හැකියාව තියෙන කමිට්මන්ට් එක කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සු ඔබට ඕන. මේක ලේසි නෑ වන්න. මම අර මුලින් කිව්වා වගේ කිසිදු අධ්‍යාපනයක් නැති අය තමයි ටික ටික මේ භාණ්ඩ අලෙවියට වෙළඳපොළට එන්නේ. මේක ටිකක් කට්ට කන ජොබ් එකක් අපි අපේ වචනෙන් කිව්වොත්. බයිසිකලයක නැගලා කාර් එකක් හම්බෙන පොඩි කාලයකට පස්සේ වැස්සේ අවුවේ දිගින් දිගටම දවසකට විසිට් කරන ෂොප් ගානක් තියෙනවා. අවුට්ලට් ගානක් කියනවා. ඒකෙන් ප්‍රොඩක්ටිව් බිල් කීයක් වටෙනවද කියලා වෙනම කියනවා. රුපියල් ඉලක්කයක් දෙනවා. ප්‍රොඩක්ට් ටාගට් එකක් තියෙනවා. ක්වොන්ටිටි ටාගට් එකක් මේ ඔක්කොම මීට් කරන්න ගියාට පස්සේ අලෙවි කටයුතු කරන කෙනා හති වැටෙනවා. මේක නීරසයි. මොකද ආයතනය ගොඩක් වෙලාවට කියන අර කොලේ නැත්තම් අර ඉන්ටර්විව් එකේ කියන ඒවා දෙන්නේ නැහෙනි. දෙන්න ලෝභයි. භාණ්ඩ හා සේවා විකිණීමේ තියෙන පළවෙනි බැරියර් එක තමයි විකුණුම් කරුවා වෙහෙසිලා වැඩ කරත් ආයතන හිමිකරුවෝ ආයතන වල තීන්දුව తీරන ගන්න කට්ටිය විකුණුම් කරුවා රැක ගන්න වැඩ කරන්න ඉතාම අඩුවෙන්. ඒක මොන හේතුවක්ද කියලා ඇහුවොත් එක එක උත්තර කියයි. නමුත් අපි කියනවා the better prepare battle half won the war. හරියට බැටල් එකක් කණ්ඩායමක් හැදුවොත් යුද්ධයෙන් 50%ක් අපි දිනලා ඉවරයි. 100 යුද්ධයෙන් භාගයක් දිනලා ඉවරයි කියලා අපි කියන්නේ. අලෙවි කටයුත්තත් එහෙම තමයි. ඒ කියන්නේ විකුණුම් කටයුත්තේදී අපි හොඳ බැටල් එකක්, හොඳ ටීම් එකක් ට්‍රේනින් කරපු කමිට්මන්ට් තියෙන අපි බොරුවට තල්ලු කරගෙන යන බලහත්කාරයෙන් ෆීල්ඩ් එකට තල්ලු කරන උනන්දුවක් නැති. ඒ කියන්නේ ආයතන යොමුනාවට දුවන මිනිසුන්ගෙන් මේක ගන්න බෑ. මේක එම්බෙඩඩ්. මේක අපිත් එක්ක එකතු වෙච්ච අපේ බ්ලඩ් එකත් එක්ක දුවන ආසාවෙන් කරන ඊ타මත්ම ඒ කියන්නේ මේක නිකන් ෆැෂන් එකක්. මේක අපි කියන්නේ තාපැත්තෙන් ගත්ත හොබි එකක් වගේ කරන්න පුළුවන් විතරයි සේල් එක කරන්න පුළුවන්. එතකොට තමයි භාණ්ඩය හා සේවාවේ ගුණාගුණ තමන් දැනගෙන තමන් ඒවා කතා කරලා තමන් ඉලක්ක කරන අතරමැදියට එන්ඩියුසර්ට මේක ගැන කියන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් නිකන් අර account එකක් හදනවා වගේ
HR ඩිපාර්ට්මන්ට් එකක කෙනෙක්ගේ ෆයිල් එකක් බලනවා වගේ නීති නිලධාරියෙක් වාර්තාවක් හදනවා වගේ විකුණුම් කටයුතු අලෙවි කටයුතු කරන්නට බෑ. අලවිය ඒ විකිණීම දෙක අතර තියෙන වෙනසත් මම ඔබට පොඩ්ඩක් කියන්නට ඕන. මාකටිං ඇන්ඩ් සේල්ස්. ඇත්තට මාකටිං කියන එක ගත්තොත් අද ඉතින් අපිට ලොකු වියදම් කරලා කරන්න ඕන එකක් නෙවෙයි. කාලයකට කලින් නම් මාකටිං කියන එක වියදම් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් හදන්න ආයතන ඇතුළේ වෙන දෙපාර්තමේන්තු පුද්ගලයෝ වෘත්තිකයෝ දාගෙන කර. දැන් අද එහෙම නැහැ. අද 95ක් ආයතන 99ක් ආයතන බාහිර පාර්ශවයක් හයර් කරනවා මාකටිං කියන කොටසට. ප්‍රොපෝසල් එකක් ගන්නවා, ප්‍රොපෝසල් එකක් දෙනවා, දෙගොල්ලෝ එකඟ වෙනවා, කතා කරනවා. අපේ මාකටිං ප්ලෑන් එක මෙන්න මේක. සෝෂල් මීඩියා, ප්‍රෙස්, ඉලෙක්ට්‍රොනික, ඉවෙන්ට්ස් කියලා මොනවා හරි ඒ ඇනුවල් කැලෙන්ඩර් එකකට හදාගෙන ඒකට එක්ස්පර්ටයිස් ආයතන කය කරලා යාලා වැඩි කරගෙන යනවා. ඉතින් මාකටිං කියන එක එහෙම තමයි වෙන්නේ. විකුණුම් කියන එක අවුට්සෝස් කරන්න බෑ. ඔන්න ප්‍රධානම දෙයක්. අපි ඩිස්ට්‍රිබියුෂන් ඩීලර්ෂිප්ස් ඒජන්සි එළියට දුන්නට ඒක අපේ ආයතනයෙන් බලන්නේ නැතුව අපි ඇතෑරියොත් කෙටි කාලීනවත් දිගු කාලීනවත් අපට වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා විකුණුම් කියන්නේ ඍජුවම ආයතනෙත් එක්ක නිෂ්පාදකයාත් එක්ක ඉන්ටර්රිලේටඩ් අන්තර් සම්බන්ධතාවයක් තියෙන වඩා වැදගත් ෆන්ක්ෂන් එකක්. එතකොට මම මේකේ ඇයි මේකම වඩා වැදගත් කිව්වේ කියන එක කියන්නම්. මේක අපහසුයි. හොඳ කණ්ඩායමක් ඉන්නට ඕන. ඒ කාරණා හැම එකටම අමතරව මේක විශේෂත්වයක් තියෙනවා. ඔබ මෙතෙක් කල්පනා කරේ නෑ ඒක. මම ඔබට කියන්නම්. ඔය මම කතා කරපු ගිණුම්, HR, තොරතුරු තාක්ෂණ, සංවර්ධන, නිෂ්පාදන, මිලදී ගැනීම, මාකටිං, අලෙවිකරණ හැම ෆන්ක්ෂන් එකකම සිතේකින් මොකද කරන්නේ? ආයතනයේ මුදල් එළියට ගලා යනවා. අවුට්ෆ්ලෝ එකක්. මුදල් ආයතනයේ තියෙන විවිධ ක්‍රමාරා එළියට ගලාගෙන යනවා. නමුත් ඒ ගලාගෙන යාම තුලින් එන අවුට්පුට් එක තමයි මොකද්ද? අපි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරලා ඒ ෆන්ක්ෂන් වල වෙහෙස, ඒ ෆන්ක්ෂන් වල කරපු වියදම අපි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කරනවා. ඔන්න පරිවර්තනය කළා අපි ළඟ දැන් භාණ්ඩ අපි හිතමු මොනවා හරි බීම බෝතල් හරි අයිස් පැකට් හරි 3-5 වර්ග හරි කම්පියුටර් හරි මොනවා හරි දැන් ඔන්න අපි ළඟ 100ක් තියෙනවා. 1000ක් තියෙනවා. දැන් මොකද්ද මේකට කරන්න ඕන? විශාල මුදලක් වෙන් කරලා තවත් වියදම් කරනවා, තවත් හදනවා. නිෂ්පාදන කටයුතු දිගටම යනවා. දැන් මෙන්න ස්ටොක් එක එනවා උඩට. දැන් ස්ටොක් වෙනවා, තොගය තියෙනවා. දැන් මේකට මාකටිං උත් කරනවා. මාකටිං කරලා බඩු විකිනෙන්නේ නැහැ. මාකටිං වලින් කරන්නේ අවයානස් එකයි, ප්‍රචාරණයයි, භාණ්ඩ පිළිබඳ අඳුන්වා දීමක් තමයි කරන්නේ. පොඩි උදව්වක් තියෙනවා මේක විකුණුම් වලට. ඉතින් දැන් විකුණන කට්ටිය මේක විකුණු නැතුනම මොකද වෙන්නේ? අර වියදම් කරපු මුදල වියදමක් විතරයි. ඒ නිසා ඔබ ආයතනය ඔබ හොඳට ගන්න, ඔබ ආයතන හිමිකරුවෙක්, අලෙවි කටයුත්තක ඉන්න කෙනෙක්, විකුණුම් කටයුත්තක ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. වෙනත් ව්‍යාපාර ශ්‍රිතයක් ඔබ හැන්ඩල් කරනවා වෙන්නට පුළුවන්. ඔබ තනියෙන් ව්‍යාපාරය කරනවා වෙන්නට පුළුවන්. භාණ්ඩ විකිණීම තුලින් පමණයි ඔබේ ආයතනයට ආදායමක් එන්නේ. මුදලක් එන්නේ. ඒක තමයි ඔබ සතුටු වෙන එකම ෆන්ක්ෂන් එක. අනිත් ෆන්ක්ෂන් සතුටු වෙන්න පුළුවන්. නමුත් මේකේ තමයි තියෙන්නේ රෙවෙනියු එක, ප්‍රොෆිට් එක, ග්‍රොස් ප්‍රොෆිට් එක, නෙට් ප්‍රොෆිට් එක, වර්කින් කැපිටල් එක. ඊළඟ තොගයට කොහොමද යන්නේ? ඊළඟ ස්ටොක් එක මම කොහොමද එකතු කරන්නේ? විකුණන ඔක්කොගේ මුදල් ආවද? අන්න ෆලෝ අප් එකක් කරලා අපට පුළුවන් වෙනවා මේ විකුණුම් කරන දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ටික ගන්න. ඒ නිසා සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වන ඔබ YouTube මේ නාලිකාව තුළින් බිස්නස් ගයිඩ් තුළින් ඔබට ලබා ගන්නට පුළුවන් ප්‍රධානම දේ තමයි ඔබට මම ලබා දෙනවා නිරන්තරයෙන් අලුත් තොරතුරු. අලුතෙන් ව්‍යාපාරය දිහා බලන්න මම හුරු කරනවා. මම ඒකට ආරාධනා කරනවා. මම ඒකට යෝජනා කරනවා. එහෙමනම් ව්‍යාපාර ශ්‍රිත 100කින් අපි කරන වියදම අපි ව්‍යාපාරයේ ඇතුළට ආදායමක් විදිහට ගේන්නේ මොකෙන්ද? මේ කියන විකුණුම් කියන ෆන්ක්ෂන් එකෙන් පමණයි. විකුණුම් කියලා කියන්නේ heart of the business. එසා sales oriented entrepreneur කෙනෙක්, sales oriented ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් තමයි ඇත්තටම ව්‍යාපාර කටයුතු ඉතිහාසයේ බැලුවත්, අද බැලුවත්, අනාගතයේ බැලුවත්
තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් ඔබ මෙතෙක්කල් අනිශ්චිතවල වටිනාකම අඩු කරන්න එපා. ඒවට දුන්න බර හැමම තියන්න. මෙතෙක්කල් විකුණුම් කියන එකට දුන්න බර ඔබ මදි නම් ඔබට දැනෙනවා නම් අලවිලක් වලට යන්නේ නැත්තම් අපිව සම්බන්ධ කරන්න, උදව් කරන්නම්, පුහුණුව ලබා දෙන්නම්, දුරකථනයෙන් කතා කරන්නම්. එහෙම නැත්තම් ඔබේ භාණ්ඩ හා සේවාවට අපි channel එකක් යෝජනා කරලා අපි බලමු මේ කොහොමද වෙළඳපොළ ඉස්සරහට ගෙනියන්නට පුළුවන් කියලා. එhmenan business guide YouTube නාලිකාව තුලින් මේ ලබා දුන්නු කෙටි අදහස, කෙටි යෝජනාව ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට යම් රුකුලක්, යම් අදහසක්, අලුත් දිශානතිකට ඔබට යන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක තමයි අපේ සතුට, ඒක තමයි අපේ වගකීම. අපි ඒකට නිරන්තරයෙන් ඔබත් එක්ක ඉන්නවා. business guide YouTube නාලිකාව බලන්න, view එකක් like එකක් දාන්න, subscribe කරන්න. අපි තවත් මෙවැනිම කෙටි වීඩියෝකින් අපි හම්බෙමු. සැමට සුබ දවසක්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.